සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද සංලංකා ඇග්‍රෝ ආයතනය විසින් ඕගොල්ලන්ට අලුතෙන්ම හඳුන්වා දෙනු ලබන්නේ මෙන්න මේ යකඩ බඳ සහිත වන් ෂොට් කියන මැෂින් එක. ඉතින් මේ මැෂින් එකේ ඕගොල්ලොන්ට පවුඩර් කරගන්න පුළුවන් මැටීරියල් ගැන කිව්වොත් මිරිස්, එතකොට 3-5, කෑලි මිරිස්, එතකොට තෙත හාල් පිටි, ධාන්‍ය වර්ග වැනි දේවල් ඔයගොල්ලන්ට එකපාර වන් ෂොට් මේකෙන් පවුඩර් කරගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් දැන් අපි මිරිස් වගේ දෙයක් ගත්තොත් එහෙම පැයකට ඕගොල්ලන්ට කිලෝ 5-7ක් අතර තමයි ගන්න පුළුවන්. එතකොට කෑලි මිරිස් වගේ දෙයක් ගත්තොත් එහෙම ඕගොල්ලන්ට කිලෝ 20ක් වගේ පැයකට ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම ගම් මිරිස් ගත්තොත් එහෙම ඕගොල්ලන්ට පැයකට කිලෝ 10ක් වගේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තෙත හාල් පිටි අනිකුත් ධාන්‍ය වර්ග වගේ ගත්තොත් එහෙම ඕගොල්ලන්ට කිලෝ 15ක් වගේ ප්‍රමාණයක් එක පැයක් තුලදී ලබා ගන්න පුළුවන්. ඉතින් මේ මැෂින් එකේ තියෙන සුවිශේෂත්වය තමයි හෝස් පවර් 3ක් තමයි මේ මෝටරේ සමන්විත වෙන්නේ. ඉතින් මේක ගෘහස්ත විදුලි සැපයීමකින් ඕගොල්ලන්ට ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ස්වයං රැකියාවක් කිරීමට එහෙම නැත්නම් ඇඹරුම් හලක් පටන් ගන්න කෙනෙක්ට කදිම අවස්ථාවක් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ මැෂින් එකක් මිලදීගෙන නිෂ්පාදන කටයුතු සිදු කරන්න පුළුවන් නම්. ඉතින් අපි බලමු මේකෙන් කොහොමද මිරිස්, එතකොට 3-5, ඒ වගේම තෙත හාල් පිටි කොහොමද ග්‍රයින්ඩ් වෙන්නේ කියලා. අපි දැන් බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔන්න අපි දැන් මැෂින් එකෙන් අපි තෙත හාල් පිටි කොටලා ඉවරයි. අපි දැන් බලමු පවුඩර් එක මොන තත්ත්වෙද තියෙන්නේ කියලා. අපිට මෙතනින් මේක බුරුල් කරලා අපි අර පෙර පරිදි ගැටයක් ගැසුවා. මෙතනින් බුරුල් කරලා අපි බලමු පවුඩර් එක මොන තත්ත්වෙන්ද තියෙන්නේ කියලා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ අපි තෙත හාල් පිටි කොටාගත් හොඳ පවුඩර් මිශ්‍රණයක් මෙතන තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ ෆයින් පවුඩර් එකක් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් මේ හාල් පිටි සම්බන්ධව හොඳට කුඩු වෙලා තියෙනවා. අනිත් එක තමයි ඔක්කොම එකම ගානට කුඩු වෙලා තියෙනවා. එකක්වත් අර කැට ගතියට එහෙම කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම එකම හා සමානව ඒකාකාරීව කුඩු වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් ඉතාමත් හොඳ ෆයින් පවුඩර් එකක්. ඔබ දැක්ක දැන් පවුඩර් මිශ්‍රණය මොන වගේද කියලා. ඉතින් අපි දැන් බලමු මැෂින් එක විවෘත කරලා කොහොමද මැෂින් එකේ ඇතුලේ පවුඩර් හිර වෙලාද කොහොමද කියලා. ඉතින් ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් මැෂින් එකේ ඇත්තටම කිව්වොත් පවුඩර් ඉතුරු වෙලා තියෙන කියන්නේ පොඩි ප්‍රමාණයක්. ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ කොටස පමණයි ඉතුරු වෙලා තියෙන්නේ හාල් කිලෝ එකක් කොටලා.